හරි ළමයි. අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එකේ සුද්ධ ජීවීන්ගේ වැදගත්කම කියන පාඩමේ දෙවෙනි කොටස. ඒක තමයි සුද්ධ ජීවීන් ආහාර මත ඇති කරන බලපෑම. ඉතින් මේ සුද්ධ ජීවීන් ආහාර මත ක්‍රියා කරාම ඒ ආහාර පරිභෝජනය කරන්න නොසුදුසු තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒ කියන්නේ වාඩේ ආහාරය කෑමට ගන්න හරි බීමට ගන්න හරි අපහසු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පෙළ පොතේ මෙන්න මේකට පොඩි පැවරුමක් තියෙනවා. අපි බලමු මොකක්ද මේ පැවරුම කියලා. හරි. ඉතින් මෙන්න මේක තමයි ළමයි මේ පැවරුම. ඉතින් ඔයගොල්ලන්ට ඉස්කෝලේදී කරાવી මෙන්න මේ විදිහේ වගුවක් ගහගන්න කියලා. මේ එක් ආහාර වර්ග කිහිපයක් තෝරගෙන උදාහරණයකට පාන්, එළවලු, පළතුරු, කිරි, මස් හෝ මාළු, බත්, බටර් වගේ ආහාර වලින් පොඩි ප්‍රමාණයක් වෙනම නියති සකස් කළා. ඊට පස්සේ ඒවල ස්වභාවය නිරීක්ෂණය කරන්න කියලා ඔයාලට කියාවි. ඉතින් පැය 24කට, ඒ වගේම පැය 48කට, ඒ වගේම පැය 72කට පස්සේ නිරීක්ෂණය කළා මේ කියන ಗುಣ නිරීක්ෂණය කරන්න කියාවි. ඒ ಗುಣ තමයි වර්ණය, වයනය, ගන්ධය, පෙනුම. අන්න ඒවා නිරීක්ෂණය කළා ඊට පස්සේ මේ වගුවේ ඊට අදාළ කොටුවේ පුරවන්න කියලා කියාවි. ඉතින් ඔයගොල්ලෝ සමහර කට්ටියට ප්‍රශ්නයක් ඇති වයනය කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් ආහාරවල වයනය කියලා කියන්නේ ආහාරයක් ස්පර්ශ කරාම හරි කෑවට පස්සේ ඔයාට දැනෙන ගුණය. ඉතින් සමහර ආහාර ගොඩක් මෘදුයි. එහෙම නැත්නම් තදයි. එහෙම නැත්නම් ලිස්සන සුළුයි. ඉතින් මේ වගේ දේවල් තමයි වයනය කියලා කියන්නේ. උදාහරණයකට බත් මෘදු වයනයක් තියෙන්නේ. ඊට පස්සේ ජෙලි පුඩින් වගේ දේවල් ලිස්සන සුදු මෘදු වයනයක් තියෙන්නේ. ඒ වගේම මස් වගේ දේවල් තද එහෙම නැත්නම් මෘදු වයනයක් තියෙනවා. ඒක පිසින විදිය අනුව මස්වල වයනය වෙනස් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අර පැවරුම කරාට පස්සේ තේරෙවි ආහාරවල වර්ණය, වයනය, ගන්ධය වගේම පෙනුම මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා වෙනස් වෙනවා කියලා. ඉතින් ඒ වගේම ආහාරයේ පෝෂණ ගුණය, රසයත් වෙනස් වෙනවා. ඉතින් මේ විදියට ගුණය වෙනස් වීම නිසා ආහාරයේ පරිභෝජනයට ගැනීමට නොසුදුසු තත්ත්වයට පත්වීම තමයි ආහාර නරක් වීම කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේ ආහාර නරක් වීමට ප්‍රධානම හේතුව තමයි ආහාරය, ඒ කියන්නේ උපස්තරය මත සුද්ධ ජීවීන් වර්ධනය වීම. ඉතින් මම මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන්ට කියනවා මේ වීඩියෝ එක ලයික් එකක් දාලා මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ළමයි ඔයාලට මේ පාඩම තවදුරටත් දැනගන්න පුළුවන් අපේ Zoom ක්ලාස් එකත් එකතු වුණා. ඉතින් Zoom ක්ලාස් එක සම්බන්ධ වෙන කැමති ළමයි 077 820 533 4 කියන අපේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට විස්තර එවන්න කොහොමද අපේ Zoom ක්ලාස් එක සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මේ වගේම තවත් පාඩම්කින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් අද කියලා දුන්න දේවල් පොඩ්ඩක් බලා ගන්න. ඉතින් මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ YouTube channel එක subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් විද්‍යාව පාඩම් ගෙදර ඉඳන්ම මෙන්න මේ විදිහට වීඩියෝ හරහා බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් අදට සමුගමු. දැනුමෙන් පිරි වීඩියෝ බලන්න දැන්ම Science with Timal YouTube නාලිකාව subscribe කරන්න. Science with Timal Facebook page එක දැන්ම follow කරන්න.